මීට වඩා ඉදිවිලා තිබ්බේ. දැන් මේ ඉදිවිලා වැහලා මේ ඇඟිල්ල මෙහෙට ලං කරන්න බෑ කැක්කුමයි. මේ මොනවත් අල්ලන්න කරන්න බෑ ඇඟිලි මේ ඇඟිලි දෙක කැක්කුමයි. මේ පොඩි ඇඟිල්ල. ඔය පොඩි ඇඟිල්ල මේ ඇඟිල්ල. එතන තුවාලයක් තියෙන පොඩි. කවද්ද උනේ දැන් ඇක්සිඩන්ට් එක? ඉරිදා ගිය සතියේ. අනේ එතනයි මේ අල්ලන රිදෙන. අනේ ටික අල්ලන රිදෙන. නවන්න අමාරුයි නේද? දැන් මොකද ඇත්තටම මේ මෙච්චර ඩැමේජ් මොකෝ? ටීවීල් එක එප්පුනේ. ඒ කාටිලේජ් එක පිපිරිලා. පරිස්සම් කරගන්න වෙනවා ඈ. මේති වැඩ බල නොකර ඉන්න. අනිත් පැත්ත හරවන්න ඕනද? අනේ දැන් රිදෙනවද? ඔව්. මේ පැත්ත රිදෙනවද? ඒ දිගට රිදෙනවා. පේන්ට් එක මොකද? පරිස්සම් කරගන්න පුළුවන් නේ? පරිස්සමට යන්න. ඔව්. එන්න කොහේ හරි යන එකක්. ඒ ඇඟට නේද? ඒ දත්තුනේ ඒක තමයි. ඒකනේ. පරිස්සම තමයි තියෙන්න ඕනේ. මේකට අපෝ බේත් දානවා කිව්වද? නෑනේ. නෑ. වේරෙනකන් තියාගන්න කිව්වද? ඔව්. ඊට පස්සේ ගලවලා දාන්න කිව්වා. නෑ මේකට නම් මේ දානවා. ඒක එතන චූටි පොඩි සාමාන්‍ය තුවාලයක් තියෙන හීරිච් එක. ඒ කියන්නේ ආම පතුරක් ගිහින්. මේ පරිස්සම් කරගන්න ඕනේ ඈ. ආ. මේ පාර බයිසිකලේ දැන් ආවෙ හින්දා යන්න. ඉතින් ඉන්නේ ඉතින් සද්ද නොකර. අපෝ විදිහට දිහාට එන්න. දෙමා ගන්න ගලව ගන්න එපා ඈ. ඔය විදිහටම කියන්න තියෙන්නේ. ඉදිරියට. ඉදිරියට එන්නකෝ.